ආයුබෝවන් කොහොමද ඔයාලට? අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කේරලා ස්ටයිල් එකට හදන චිකන් කරි එකක්. මේක very famous South Indian dish එකක්. So let's start cooking together. ඉස්සෙල්ලාම අපි කැෂු නට් ටිකයි ඇල්මන්ඩ් ටිකයි හොඳට උණු වතුරේ සෝක් කරගන්නවා. ඊට පස්සේ අපි මේක බ්ලෙන්ඩර් කරගන්නවා ක්‍රීම් පේස්ට් එකක් විදිහට. අපිට මේකට අවශ්‍ය වෙනවා චිකන්, ginger garlic paste, ලූණු, ලොකු ලූණු ගෙඩි 3ක් විතර අපි මේ විදිහට කපා ගන්නවා. කුරුඳු පොතු, එනසල්, කරාඹු නැටි, කරපිංචා, bay leaf කොළ 2ක් විතර අපි ගන්නවා. coconut milk, පිරිසිදු එළඟි තෙල්, cooking oil, meat curry powder මේසැඳි 4ක්, chili powder මේසැඳි 2ක්, ගරම් මසාලා මේසැඳක්, මාදුරු කුඩු මේසැඳි 1ක්, salt. ginger garlic paste. මේ ginger garlic paste එක හදනකොට thumb size ඒ කියන්නේ මහපට ඇඟිල්ල ප්‍රමාණයේ ඉඟුරු කෑල්ලකට ලොකු සුදු ලුණු බික් 5ක් එකතු කරලා ග්‍රයින්ඩ් කරගෙන තමයි හදා ගන්න ඕන. චිකන් ටික අපි හොඳට මිශ්‍ර කරගන්නවා. එළඟි තෙල් සමග cooking oil හොඳට රත් කරගන්නවා. කුරුඳු පොතු, එනසල්, කරාඹු නැටි, bay leaf, කරපිංචා, ලුණු ටික රන්වන් පාට වෙනකන් ටෙම්පරාදු කරගත්තට පස්සේ අපි කලින් මැරිනේට් කරගත්ත චිකන් ටික එකතු කරගන්නවා. ඇත්තටම මේ සවුත් ඉන්දියන් කේරලා ස්ටයිල් කුකින් ක්‍රම ශ්‍රී ලංකන් කුකින් ක්‍රම වලට ගොඩක් සමානයි. මම මේකට ලොකුවට කපාගත්ත අර්තාපල් ගෙඩි 2ක් එකතු කරගන්නවා. අත්‍යවශ්‍ය නැහැ. කැමති නම් ඔයාලට එකතු කරගන්න පුළුවන්. චිකන් ටික වැහෙන තරමට වතුර දාලා අපි හොඳට චිකන් ටික උයා ගන්නවා. චිකන් හාෆ් කුක් වෙනකොට අපි කලින් ග්‍රයින්ඩ් කරගත්ත කැෂු ඇල්මන්ඩ් පේස්ට් එක එකතු කරගන්නවා. අවසානයේදී අපි කොකොනට් මිල්ක් එකතු කරගන්නවා.
ලයිම් ජූස් ටිකක් එකතු කරගත්තාම චිකන් එකේ රස තවත් වැඩි වෙනවා. හරි. අපේ චිකන් කරි එක රෙඩි. කොරියන්ඩර් කොළ වලින් අපිට මේක ගානිෂ් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳ නම් subscribe my channel, share with your friends and අලුත්ම රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.